2019දී අන්තර්ජාලය පුරාම එක වීඩියෝවක් වේගයෙන් පැතිරෙන්න ගත්තා. මේකේ ඉන්න කැමරාකරු අවුරුදු ගානකින් කිසිම කෙනෙක් පය නොතියපු පාළු අතහැරලා දාපු ගොඩනැගිල්ලක් ඇතුලේ ගවේෂණයක යෙදෙනවා. හැමදේම සාමාන්‍ය විදිහට සිද්ධ වෙවි තියෙද්දී එක පාරටම ඔහුගේ කැමරාවේ රූප බොඳ වෙලා අමුතු දෝෂයකට ලක් වෙනවා. ඒ එක්කම එයාගේ කකුල පැටලිලා බිමට වැටෙනවා. වැටුණු කම්පණයෙන් පස්සේ ආයමත් කැමරාවේ රූප පැහැදිලි වෙද්දී ඔහු ඉන්නේ කලින් හිටපු තැන නම් නෙමෙයි. ඒ වෙනුවට ඔහු වටේටම තියෙන්නේ කිසිම කෙනෙක් නැති කහපාට බිට්ටි තියෙන ඉවරයක් නැති දිගු මන්තිරු. හරියටම කිව්වොත් අපි අහලා තියෙන බෑක් රූම්ස් කියන අద్භූත ලෝකය වගේමයි. Tamanට මොකද උනේ කියන හිතාගන්න බැරුව මේ කැමරාකරු දැඩි බියකින් කලබල වෙලා දුවන්න පටන් ගන්නවා. ඒත් මේ මන්තිරු කොතනකින්වත් ඉවර වෙන්නේ නැහැ. කොච්චර දුර දිව්වත් කොහේ කැරකුණත් අන්තිමට ඔහු ආයෙත් ඇවිත් ඉන්නේ ආරම්භ කරපු තැනටමයි. මේ අතරෙදී එක පාරටම ඔහුට ගොඩක් ඈතින් මොකක් හරි දෙයක් චලනය වෙනව වගේ පේනවා. අඳුරු සෙවණැල්ලක්. හරියටම මිනිස්සෙකුගේ හැඩය ගත්තු සෙවණැල්ලක්. ඒත් ඒකේ මොකක් හරි ලොකු වැරද්දක් තියෙනවා. ඒ සෙවණැල්ල චලනය වෙන්නේ කිසිම ස්වභාවිකත්වයක් නැති හරිම අස්වාභාවික බය හිතන විදිහකට. මේ දර්ශනයත් එක්කම කැමරාව වේගයෙන් සෙලවෙන්න ගන්නවා. කැමරාකරු Tamanගේ පන බේරගන්න මුළු වෙර යොදලා දුවන්න පටන් ගන්නවා. ඒත් ඒ අඳුරු සෙවණැල්ලත් ඔහු පස්සෙන්ම එලවන්න පටන් අරගෙන ඒක එන්නම ලං වෙනවා. ඊට පස්සේ එක පාරටම වීඩියෝව එතනින්ම නතර වෙනවා. අන්තර්ජාලයේ පැතිරෙන කටකතාවලට අනුව එදා ඒ අතුරුදහන් වුණු කැමරාකරු ගැන අද වෙනකල් කිසිම තොරතුරක් හොයාගන්න ලැබිලා නැහැ. කොහොම වුණත් මේ බෑක් රූම්ස් කියන බිහිසුණු ලෝකයට වැටිලා කොහොම හරි දිවි ගලවාගෙන ආව කියන කීප දෙනෙක් අපිට එකම එක භයානක අනතුරු එගීවීමක් කරනවා. ඒ අය කියන විදිහට බෑක් රූම්ස් ඇතුලේ ඉන්න ඔයාගේ ලොකුම හතුරා අර වගේ අద్භූත සත්වයින්වත් රාක්ෂයින්වත් නෙමෙයි. ඔයාගේ භයානකම හතුරා වෙන්නේ ඔයාගේම මනස. හේතුව එතන තියෙන මූසල නිශ්ශබ්දතාවය. පැය ගණන්, දවස් ගණන්, සති ගණන් ගත වෙද්දී ඔයාට කාලය ගැන තියෙන කිසිම හැඟීමක් නැතුව යනවා. දැනෙන එකම දේ බඩගින්න සහ පිපාසය විතරයි. ඔයා සම්පූර්ණයෙන්ම අතරමන් වෙලා කොච්චර හෙව්වත් එළියට යන්න කිසිම පාරක් එතන නැහැ. මේ නිසාම මේ බෑක් රූම්ස් කියන ලෝකයෙන් එළියට එන්න තියෙනවා කියන එකම න්‍යාය වෙන්නේ මානයන් අතර නැවත ස්ථානගත වීම. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ ඉඳලා අහම්බෙන් ඇති වුණු දෝෂයක් නිසා ඔයා මේ ලෝකෙට වැටුණා වගේම ආයෙමත් ඒ වගේම දෝෂයක් ඇති කරගෙන සැබෑ ලෝකයටම පනින්න ඕනි කියන එක. මේ නිසා එතනට වැටුණු මිනිස්සු පිස්සුවෙන් වගේ බිත්ති දිගේ දුවනවා, දොරවල් තල්ලු කරනවා, බිමට පනිනවා. ඒත් වාර්තාවලට අනුව මේ බෑක් රූම්ස් එකට වැටුණු බහුතරයක් දෙනාට ආයෙමත් කවදාවත් අපේ සැබෑ ලෝකය දකින්න ලැබිලා නැහැ. විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් බෑක් රූම්ස් කියන්නේ නිකන් හොල්මන් කතාවක් නෙමෙයි. ඒක එක න්‍යායක්. භෞතික විද්‍යාවේ තියෙන අදහසකට අනුව අපේ මුළු විශ්වයම සමහර වෙලාවට හැසිරෙන්නේ හරියට පරිගණක වැඩසටහනක් නැත්නම් අනුහුරුවක් වගේ. ඒ කියන්නේ පරිගණක ක්‍රීඩාවක සිටියමට පිටින් කිසිම ප්‍රයෝජනයක් නැති හිස් අවකාශයන් තියෙන්න පුරුවන්. බෑක් රූම්ස් කියන්නේ අන්න ඒ වගේ අමතක කරලා දාපු පාවිච්චි වෙන්නේ නැති අවකාශයක් වෙන්න පුරුවන්. ඉතින් ඊළඟ වතාවට ඔයා කිසිම කෙනෙක් නැති හිස් මන්තිරුවක තනියම යනකොට මේ එකම එක දේ හොඳට මතක තියාගන්න. ඔයාට එක පාරටම පරණ කාපට් එකකින් එන තද ගඳක් දැනුනොත්, එහෙමත් නැත්නම් විදුලි බුබුලු වලින් එන අමුතු ශබ්දය වෙනදට වඩා අමුතු විදිහට ඇහෙන්න ගත්තොත්, එහෙමත් නැත්නම් ඔයා යන මේ මන්තිරුව කවදාවත් ඉවර වෙන්නේ නෑ කියලා ඔයාගේ හිතට දැනෙන්න ගත්තොත්, එතනින් එහාට එක පියවරක්වත් තියන්න කලින් හොඳට හිතන්න, එක තැනක නතර වෙන්න. මොකද ඔයාගේ ඒ එක පියවරක් හරි වැරදුනොත්
ඔයා වැටෙන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ තැන තමයි බෑක් රූම්ස්. එතනට වැටුනොත් ආපහු කවදාවත් එන්න ලැබෙන්නේ නැති තැන. ඉතින් යාළුවනේ මේ කතාව ගැන මොකද හිතෙන්නේ? කමෙන්ට් එකක් දාන්න මතක ඇතුව වීඩියෝ එකට ලයික් එකක් දාලා POD Dark Story channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. මේ වගේ තවත් හොර කතාවකින් ඉක්මනට හම්බ වෙමු. එහෙනම් අදට ගිහින් එන්නම්. You fold, oh no.